හායි යාළුවනේ කොහොමද? අපි අද හදමු ටූනා කරි. ඔව් මම ටූනා කරි හදන්න ලුණු, ගුරුසුදු ලුණු, එතකොට ටොමැටෝ පේස්ට් මේ ටින් එකේ තමා තියෙන්නේ 3-5 කුඩු. එතකොට කොත්තමල්ලි කොළ මේ තියෙන්නේ සාඩින් කියන්නේ අපි ටූනා වලටනේ. එතකොට මම අරන් තියෙනවා අවු මිරිස්, තක්කාලි, කරපිංචා මේ තියෙන්නේ ඒ සාඩින් ටින් එකේ තිබුණේ සාඩින් එක මම ඒ වගේ ටින් දෙකක් ගත්තා. මේ වගේ ටින් දෙකක් ගත්තා අවශ්‍ය ප්‍රමාණයට. ලුණු කපා ගත්තා, බෙල් පේපර් කපා ගත්තා, තක්කාලි කපා ගත්තා. එතකොට කරපිංචා ඉති දෙකක් ගත්තා. අවු මිරිස් කරල් 3-4 ගෙදර මම සුදු ලුණු වෙනම තලලා ගත්තා. කපන්න නැතුව පොඩක් තලලා ගෙඩි පිටින් ගත්තා. කොත්තමල්ලි කොළ ගත්තා. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ 3-5 කුඩු සුදුරු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, එනසාල් කුරුඳු පොතු. මම මේ වංගෙඩියේ එනසාල් තලලා තමා ගත්තේ. මේ තියෙන්නේ ඒ ටූනා සාඩින්. මම මේ වගේ ටින් දෙකක් තමා ගත්තේ. මේ තියෙන්නේ 3-5 කුඩු බෝතලේ. ඒකේ හැම දෙයක්ම අඩංගුයි ඒ 3-5 කුඩු වල. ඉතින් යාළුවනේ දැන් අපි ටූනා කරි හදාගමු. ආමට කියන්න පුතා බණ්ඩක් ටිකක් මම මේ විදිහට කපලා වෙනම තෙලේ බැදලා පන් තියාගත්තා. පොඩ්ඩක් විතර බැදගත්ත තෙලේ. එතකොට යාළුවනේ කරපිංච ටික අපි ඉස්සෙල්ලාම තෙලට දාලා ඉඟුරු සුදු ලුණු දාලා පොඩක් බැදගමු. ඊට පස්සේ අපි ඒකටම අර පලාගත්ත සුදු ලුණු ටිකක් දාලා ටිකක් ටෙම්පරාදු කරගමු. ඊට පස්සේ යාළුවනේ ඒක හොඳින් ටෙම්පරාදු වෙනකොට අපි මේකට කරගමු. අපි අර කපාගත්ත බෙල් පෙපර්, එතකොට තක්කාලි, ලුණු, අමු මිරිස් කපන්නේ යාළුවනේ. මොකද කැපුවොත් කැරට් හිටිනවානේ බැවිල්ලට. ඒක නිසා මේ ගෙදර සරකන්නේ නැහැ. ඉතින් ඒ ටිකත් ඔහොම හොඳින් බැදෙනකොට අපි හොඳින් මේක චුට්ටක් අර තෙලේ ටෙම්පරාදු වෙන්න ඕන. එතකොට රස එකතු වෙන්නේ කරි එකට. නැත්තම් එක දිගට සේරම දාගෙන ගියොත් රසක් ගන්න බෑ. රස වෙන්නේ නැහැ කරි එක. හරි. ඊට පස්සේ මේ තියෙන්නේ අපි ටෙම්පරාදු කරගත්ත ටික. ඒකටම අපි අර ටොමැටෝ පේස්ට් එකක් දාලා හොඳින් ටෙම්පරාදු කරගමු. නාඩියක් දෙකක් විතර වගේ ඔක්කොම හොඳින් ටෙම්පරාදු කරගන්න. මෙන්න මේ විදිහට හොඳින් කලවම් කර යාළුවනේ හොඳින් ටෙම්පරාදු කරගන්න. තෙලෙන් පොඩ්ඩක් විතර මේ මිශ්‍රණය තැම්බෙනකම්. ගොඩාක් වෙලා නෙමෙයි සාමාන්‍ය තරමට වලට තේරෙනවානේ. ඊට පස්සේ අපි අර ස්පයිස් ටිකත් 3-5 කුඩු සූදුරු කුඩු, කහ කුඩු, ගම්බුරු කුඩු, කුරුඳු පොතු, එනසාල් ඒ ටිකත් ඒකට මේකතු කරගෙන හොඳින් මිශ්‍ර කරගමු. හොඳින් මිශ්‍ර කරලා ඒකට ලුණු කුඩු ටිකකුත් අපි දාමු මේ වෙලාවේදී. දාලා ටික හොඳට මිශ්‍ර කරගන්න ඕනේ. අඩි ගින්දරේ මේක කරන්න ඕනේ යාළුවනේ. ගින්දර ගොඩක් තියන්න එපා. එහෙම වුණොත් මේක නිකන් රොස් වෙන්න බලනවා. ගින්දර ගොඩක් අඩු ගින්දරේ මේ විදිහට හොඳින් මිශ්‍ර කරලා ටෙම්පරාදුව හදාගන්න යාළුවනේ. මේ විදිහට මේ තියෙන්නේ. ඊට පස්සේ අපි ඒකටම අර ටූනා ටිකත් හොඳින් එකතු කරලා මේ විදිහට මම මේ ටූනා වල වතුර ගතිය අයින් කරගත්තා. පොඩ්ඩක් විතර වතුර ගතිය තියෙන්න. මේ විදිහට ඒ මිශ්‍රණය ඇතුළට දාලා අපි හොඳට මේක කලවම් කරගමු. හොඳින් කලවම් කරගන්න. අර ටූනා කෑලි වැඩි පොඩි වෙන්නේ නැති වෙන්න. පොඩි වුණොත් ඒක නිකන් පේස්ට් එකක් වගේ වෙනවනේ. ඒක නිසා පරිස්සමට මේ විදිහට මේක කලවම් කරගන්න. කලවම් කරගෙන යාළුවනේ මේක විනාඩි 2-3ක් විතර වගේ අඩුම ගින්දරේ පොඩ්ඩක් පියනවා. චුට්ටක් විතර තැම්බෙන්න අරින්න. ඊට පස්සේ අපි ඒක ඇරලා අර කපාගත්ත එළවලු තියෙනවානේ. අපිට අවශ්‍ය වෙනවා කැරට්, ඔයගොල්ලන් කැමති එළවලුවක් ගන්න. මම ගත්තේ කැරට්, වම්බටු, කූසා කියන එළවලු තුන තමයි මෙහි වැඩිපුර පාවිච්චි කරන්නේ. ඒක සෝදලා වතුර බේරෙන්න තියලා තියාගෙන තිබ්බා.
ඊට පස්සේ මම ඒ ටික මේ මිශ්‍රණයට එකතු කරනවා. බණ්ඩක් එකතු කරන්නේ නැහැ යාළුවනේ. බණ්ඩක්ක දානවා. අන්තිමට මම කියලා තියෙනනේ ඔයගොල්ලන්ට කරි හදනකොට බණ්ඩක්ක බෙදලා වෙනම අරන් තියා ගන්න ඕනේ. නැත්තම් අර නානු ගතියක් වගේ කරි කියනවා බෙදලා දැම්මේ නැත්තම්. හරි යාළුවනේ. ඊට පස්සේ අපි මේ එළවලු ටික මේ විදිහට මිශ්‍ර කරගන්න ඕනේ. ඔයාලට කැමති එළවලුවක් දාගන්න. ඔයාලට තේරෙනවනේ මේ එළවලුව හොඳයි කියලා. ඒ විදිහට දාගන්න. මම ගත්තේ මේ එළවලු වර්ග තුන නිතරම අපි ගෙදර පාවිච්චි කරන්නේ ඒ නිසා. හරි මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න යාළුවනේ. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි ආයෙත් ඒක වහලා විනාඩි 2-3ක් තැම්බෙන්න තියෙනවා. මෙන්න මේ විදිහට. තැම්බෙන්න තියලා ඉවර වෙලා අපි ඒක බලනකොට මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ. භාගයට තැම්බිලා එළවලු ටික. අපිට පුළුවන් මේකට දැන් තව ටිකක් තැම්බෙන්න ඕන නිසා වතුර ටිකක් එකතු කරගන්න යාළුවනේ. හැම වෙලාවෙම ඔයාලා මේ වතුර එකතු කරනකොට උණු වතුර එකතු කරන්න පුරුදු වෙන්න. ඇල් වතුර දාන්න එපා. එතකොට තමයි කරියක උඩට රසට තියෙන්නේ. ඇල් වතුර දානවට වඩා හොඳයි උණු වතුර දාන එක. මම හැම වෙලෙම පාවිච්චි කරන්නේ උණු වතුර. හරි. ඊට පස්සේ අපි ආයෙත් ඒක ටික වෙලාවක් වහලා තියෙන්න ඕන. මොකද එළවලු කෑලි ටික තැම්බෙන්න ඕනනේ. වහලා තියලා අපි ආයෙත් බලමු. මෙන්න මේ විදිහට තමයි එතකොට අපිට දකින්න ලැබෙන්නේ. බණ්ඩක ටික මම තව එකතු කරුවේ නැහැ. මේ අපිට පේන්නේ අර මං කපන්න ඇතුළු දාපු අමු මිරිස් කරල් ටික. අමු මිරිස් කරල් මෙහෙම දැම්මම යාළුවනේ පොද්ද දැවිල්ලට එන්නේ නැහැ. ඊට පස්සේ මම දැන් මේකට එකතු කරගන්නවා අර කපාගත්ත කපලා බෙදගෙන අරන් තියාගත්ත බණ්ඩක කෑලි ටික. මේ බලන්න මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඒකත් අපි හොඳට මිශ්‍ර කරගන්න ඕනේ බණ්ඩක කෑලි ටික මේ කරි එකත් එක්ක. ඔයගොල්ලෝ මේ වෙලාවේදී ලුණු එහෙම බලලා මදි රජේ තියෙනවා නම් දාගන්න ලුණු ටික. හරි. මේ තියෙන්නේ මෙන්න මේ විදිහට. දැන් ඉතින් බණ්ඩක කෑලි ටිකක් අමුයිනේ මම භාගයට නිතලේ බෙදලා ගත්තේ. ඒක අපිට දැන් තැම්බෙන්න ඕන. ඒක නිසා අපි මේක බණ්ඩක කෑලි ටික තැම්බෙනකම් විතරක් පහලා තියමු පොඩ්ඩක් අඩු ගින්දරේ. ඔත්තමල්ලි කොළ ටික මම තාම එකතු කරගත්තේ නැහැ. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි බණ්ඩක කෑලි ටික තැම්බුණාට පස්සේ තියෙන්නේ මේ බලන්නකො. අගුලන් හදලා නැහැ නේද මේ වගේ කරියක් හදලා බලන්න. හරිම රසයි. එළවලුත් තියෙන නිසා අපිට වෙන දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. බත් කන්න මේ කරි එක විතරක් ඇති. හරිම රසයි යාළුවනේ. ඔයගොල්ලන් හදලා බලන්න. මේ තියෙන පුංචි අයත් කැමතියි. ඔයගොල්ලන් දැවිල්ලට කනවනේ ඉතින් ලංකාවේ. ඒ නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේකට මිරිස් කුඩු එකතු කරගන්න. අමු මිරිස් කපලා දාන්න. තමන් කැමති විදිහට කරන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි මේකේ අවසාන ලුක් එක අපිට දකින්න ලැබෙන්නේ යාළුවනේ. ඔව් අපි දැන් තමයි කොත්තමල්ලි කොළ ටික මේකට එකතු කරගන්න යාළුවනේ. ඔන්න මේ විදිහට හොඳින් මිශ්‍ර කරගන්න ඕන කොත්තමල්ලි කොළ ටික. ඉතින් ඔයගොල්ලෝ හදලා රස බලන්න. බලලා මට කමෙන්ට් එකක් දාන්න. මම අදට ඉහිල්ලා එන්නම් මගේ වීඩියෝ එක ඉවරයි. අපි ආයෙත් දවසක ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ඔයගොල්ලන්ට ගොඩාක් thank you මගේ වීඩියෝස් බලනවට. ගොඩක් ආදරෙයි. එහෙනම් ආයෙත් දවසක හම්බෙමු. චීස් පිටයි බුදු සරණයි.